කාට්ටිය වට වුණා. මහරජිනත් මුණ ගැහුණා. මුණුබුරාගේ මංගල්‍ය ගැනත් විස්තර ටිකක් අහගන්න ඕනේ. කෝ මේ මිනිස්සයා කියන එකක් පිළිගන්න එකක් ඈ. මොන දේ කිව්වත් hina වෙවි බලා ඉන්නවා. කටුකම්බි වැටෙන් එහා පැත්තේ උතුරු කොරියාව. මම දැන් ඉන්නේ දකුණු කොරියාවේ. පුපුරුවාහල පාලම. උතුරෙන් දකුණට ආපු අන්තිම දුම්රිය. මම දකුණු කොරියාවට යනකොට මල් පිපෙන වසන්තය උදා වෙලා. බලන්න අපේ රටේ නැති මල් කොච්චර තියෙනවද කියලා. මෙහෙමත් ඇදිලා. සමහරු බිම දිගා වෙලා අදිනවා. සමහරු කර තියාගෙන අදිනවා. දකුණු කොරියාවේ කඹ ඇදිල්ල. ඩෙනිම් ඇඳගෙන පොල් ගෑම. පොල් ගානවද ධවන තරංගයක්ද? ඒකේ වැඩේ 100%ක්ම අටපට්ට මේ ප්‍රේක්ෂකයෝ. මං කවුද? මොකා? නැදිවිලිස්? මොනවා කරන්නේ මම්ම දාගන්නේ මම්ම ආගන්නේ නෑ. ඔය වෙන කවුරුවත් දාපු නන් නෙමෙයි ඔය මම්ම දාගත්තේ ඔය අතපත්තම දැන්දලා තියෙන්නේ සරමකින්. හරිද? ඒ මදිවට කරකවනවා. සයිප්‍රස් ගිහිල්ලා නම් යම් දෙයක් කරගත්තා. බලමු දකුණු කොරියාවේ තත්ත්වේ. ඩැඩිබිටිස් දකුණු කොරියාවේදී අලියට හැ තිබ්බද නැද්ද කියලා පස්සේ බලාගමු. අපේ උදවියත් එක්ක අලුත් අවුරුදු සතුට බෙදා ගන්නට අපි පහුගිය දා දකුණු කොරියාවට ගියා. මේ ෆෝචෝන් ශ්‍රී ලංකා මිතුරු පදනම සහ UFC ශ්‍රී ලංකා මිතුරු පදනම සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවය ඔන්න තරඟේ පටන් ගත්තා. හපොයි වෙච්ච දෙයක්. ජනක නාගහවත් ඇතුළු අපේ කට්ටිය අපූර්වවට නෙවෙයි අදට වඩා යහපත් වූ හෙට දවසක් උදෙසා. ඒ වෙහෙස මහන්සියේ ප්‍රතිඵල ඔවුන්ගේ ජීවිතවලට විතරක් නෙවෙයි අපේ රටේ සමෘද්ධියටත් හේතු වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහනේ. අපේ කම අපේ සුවඳ මුසුණු සීතල සුළං රැල්ලක් සෝල් නගරය හරහා හමා ගියා. සංගීත පුටු තරඟෙට නම් මාත් හිටියා. පුටුව කැඩුනවද? සයිප්‍රසය දකුණු කොරියාව ඇතුළු රටවල් ගණනාවක අලුත් අවුරුදු උත්සව ලෝවට අවුරුදු වැඩසටහන් තුලින් ඉදිරියේදී බලා ගන්න පුළුවන්. මේ